මං ගෙදර ගියාට පස්සේ ටිකක් වත්තට ගියා ගහක් කොළක් බලන්න කියලා. මම දැක්කා ඊට පස්සේ පොඩ්ඩක් කැලේ වැහිලා තියෙනවා අන්නාසි ගහක් වටේට. මං දැක්ක අන්නාසි ගෙඩියකුත් තියෙනවා. ඉතින් මං සුද්ධ කරලා බැලුවා ටිකක් ඉදර ඇද්ද කියලා. ඇත්තටම අන්නාසි ගෙඩිය නම් ලාවට ඉදීගෙන එන ගමන් තිබ්බේ. ගොඩක් පළතුරු සත්තු කාලා තිබ්බා. ඉතින් මම හිතුවේ මේකත් එහෙම වෙන්නේ නැති කියලා. මට දැන් පේන්න අවුලක් තිබුණ නැති නිසා මම මේක පරිස්සමට මේ නැට්ටේ මැද හරියක් වෙන්න තියලා කඩාගත්තා. මොකද මේක තව ටිකක් ඉදෙන්න ඕන හින්දා. කටුත් ටිකක් කැවුනා. හැබැයි මං කැඩුවට පස්සේ තමයි දැක්කේ ඒක යටපැත්ත සත්තු කාලා කියලා. ඉතින් මේක දැන් සතාටත් නැහැ මටත් නැහැ. මොකද මේක දැන් සර්පෙක් කාලා වෙන්නත් පුළුවන් හින්දා මේක කොහොමත් කන්නත් බෑ. මොනා කරන්නද ඉතින් හිස් අතින්ම ගෙදරට යන්න උනා.